என்ன செய்யணும் மாமா அஹானே இல்ல இல்ல ஐதான் சொல்றேன் நாங்க நான் ஸ்டாப் அப்ப நீங்களே பேசிட்டு போங்க எனக்கு புத்தகம் நான் இல்ல இல்ல நான் கேக்குறது புத்தகம் நான் கேக்குறேன் මේ රටට අයි මෙහෙම උනේන්ද මට දුකයි ගම්පලටත් මෙහෙමයි දුන්නේ දුකයි ජනාධිපතිතුමාට දන්නේ නැහැ கொஞ்சம் நீ ஒன்னு சொல்ல அது புத்தகம் தரேன் சரியா இதுக்கு நீ சொல்லு அது புத்தகம் தரேன் நீ சொல்லு இப்ப நீ சொல்ல මේ රටට ඇයි එහෙම උනේ ගම්පලට ඇයි එහෙම උනේ ජනාධිපති මේක තේරෙන්නේ නැද්ද මොකද කියනවා நான் ஒன்னு சொல்றேன் මේ රටට ජනාධිපති බයි හරියා ජනාධිපතිතුමා சொல்றவனுக்கு මේ රටට වෙච්ච දෙයට පුතා හරි අපි වක් කියන්න බෑ ඒකත් අනිවාර්යයෙන් වගේ කියන්න බෑ වගේට හේතුව ඇවිල්ලා ඒක සුබාදා මමත් කියන එක සුබාදර්ම ඒක සුබාදා ඒ උනේ අපි නවත්තන්න අනිවාර්යයෙන් 100%ක් ඇත්ත ලංකාවට වෙච්ච එක සුබාදර්ම අද නේද ගම්පලට වෙච්ච දේ තියෙනවා ඒක සුබාදර්මයක් නෙවෙයි ඒක සුබාදර්මයක් තමයි සුබාදර්මයක් තමයි ඒක නවත්තන්න පුළුවන් වෙච්ච එක නැවතුනේ නැහැ එතන ෆෝල්ඩ් එක කවුද ඒක නැවතුනේ නැත්තේ ඒක මෙතන කවුරු හරි බලධාරී කෙනෙක් කවුද ආයේ ඒක තමයි ඔයා ෆිගර්ස් කරුවා කතා කරන්නේ කවුද නෑ මගේ ගාව ඒකට තමයි කියන්නේ කවුද ඒක මම දැන් හොයන්න කියලා කියන්නේ රජ මේ කියන්නේ අපේ ජනාධිපතිතුමාට බාර දීලා තියෙන්නේ මේක ඔයාලා බලන්න අපි වැරදි කිව්වනේ ඔයා හොයන්න බෑ ඔයාට කියලා කිව්වනේ ජනාධිපතිතුමා වැඩේ කරයි මෙයාව බාර දීලා තියෙන්නේ එයා ඉදිරි වැඩේ කරයි එච්චරයි අපි කියන්නේ හරි එයාව බාර දෙන්න අපි අහන්නේ කවුද ඒක ඉතින් අපි දන්නේ රජේ තමයි බලන්න ඕනේ නෑ කවුද ඒ කවුද කියලා අපිට හොයන්න පුළුවන් ඕගොල්ලෝ ගම්පල වෙල ඉපදී අපි ෆෝසස් නෑනේ ෆෝසස් දෙන්නේ අපි CID අපි AID නෑනේ ඒකත් ඔය ඕනේ අපි සාමාන්‍ය මිනිස්සු තමයි සාමාන්‍ය මිනිස්සු තමයි දන්නේ මෙයා තමයි හොරකම් කරේ කියලා. ඒකට අපි දන්නේ නැහැ හින්දානේ අපි ඕගොල්ලෝ දැනගෙන පොඩ්ඩක් ඉන්නේ. නෑ ඒ වචනේ කියන්නේ නෑ ඒක තමයි ඇත්ත. ඒක වචනේ කියන්නේ ඒක මොන කතාවද? ඔයා හොයන්න ඕන බොස්. ඔයා බොස්. ඔයාගේ කඩේ හොරකමක් ගිහිල්ලා. මම කියන්නේ. හොරකමක් ගිහිල්ලා. ඒක ඔයාගේ ගෝලෙක්ද හොයන්නේ ඔයාද හොයන්නේ? මම තමයි. මම හොයන්නේ. අයි කැක්කම තියෙන එක කාටද? පොලිසිය ඇන්ටියක් තමයි දාන්නේ. ඒ කැක්කම තියෙන කාටද? පොලිසිය ඇන්ටියක් තමයි දාන්නේ. තේරෙනවද? ඕගොල්ලෝ දැයිලා මිනිහව කියන්න පොලිසියට එන්ට්‍රියක් දාලානේ. අපි දැන් එන්ට්‍රිය දාලා තියෙන්නේ. ආයෙ නම් එච්චර. එච්චරයි අපි කිව්වේ නෑ මෙයා කරේ නෑ කියලා කිව්වේ අපි එන්ට්‍රිය දාලා තියෙන්නේ. ඒක එයාලා බලයි. මේක ආතල් එකට කතා කරන දෙයක් නෙවෙයි. නෑ එහෙම බෑ. ඒ වුණාට මෙතන සීරියස් එකක් තියෙනවා. මේකට මම කවුරු කාටවත් වැරදි කියන්නේ නෑ. ඔක්කොම ජෙනුයින් සෙලෙක්ට් කරනවා අපි සීපාරක් නෙවෙයි. 1000 ඒකවත් අපි රාජ්‍යනේ මේ රජයට. අනිවාර්යයෙන්. ඒ හින්දානේ අපි ජීන්නේ තියෙන්නේ. එන්ටියක් දාලා හොයන්න. එන්ට්‍රිය දාලා තියෙන්නේ. අනිවාර්ය කලබල වෙන්න. එන්ටිය දාලා අපි එන්ටිය දාලා බනින්න. ඒකවත් එතකොට ඕගොල්ලෝ හිතන්න ඕනේ එන්ටිය දැම්මනේ. එතකොට ඕගොල්ලෝ මේ රටේ පුරවැසි වෙන එක අපේ පුරවැසි වෙන්නේ. අපේ පුරවැසි. දැන් ඔයා දැම්ම එන්ටිය. ඔයා ඊට මේ ඇවිල්ලා එන්ටිය දාන්න පුළුවන් කවිලි ගන්න විතරයි කියන්නේ. හරිද? ඔයා තවත් ඉන්නවනේ. ඔව් ඉන්නවා. එතන ඉන්නවනේ. ඒගොල්ලෝ මේක මොකද කරන්න පුළුවන් මේක ඇයි මෙහෙම උනේ? ඒක ඉන්ෂාල්ලා අපි try කරනවා. try කරනවා. ඒක සෙනික වෙන්න ඕනේ. සෙනික වෙන්නේ අපි බෝසස් නෙවෙයි දැන්. බෝසස් වෙන්න ඕනේ. ඒක හරි මම ඉන්නවනේ. මම ඉන්නවනේ. දැන් ඉන්නවා මම ආණ්ඩු ඉන්න බැහැලා දිනවා. ඔයාලා පොඩි දුන්නා. ප්‍රශ්න තියෙනවානේ අපිට. ඔයාලට මේව ප්‍රශ්න තියෙනවා. ඒක ඔයාලා කොත්මල කියන්නේ. ඔව්. කොත්මල කියන්නේ කවුද? ඉතින් කොත්මල වීඩියෝ එකක් දාලා තිබේ මේවයි මේව නෑ කියලා. නෑ ඒක මට අපිට මේ පර්සනල් ආප් එකක් ඒක. ආප් එකක් ඔයා ගියේ නෑ. ඒ වුණා මේ ඒක දිනවනේ. කැඩුණා කියලා. එතකොට ඒ ඩෑම් එක බාරක් කෙනෙක් ඉන්නවනේ. ඉන්නවනේ ඉන්චාර්ජ් කෙනෙක්. ඒ ඉන්චාර්ජ් දන්නවා මේකට මුච්ච හානියට හේතු. අනිවාර්යයෙන්. එයාව තමයි අහන්නේ. එයා ඒක තමයි. එක්ක එයා හරිය නැත්නම් ඒක ඔටෝ ඇරිලා නෑ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. මේක ෆෝල්ට් එක අපි එයා කියලා කියන්න බෑනේ. එයා කියලා කියන්න බෑ. හරි. එයාගෙන් තමයි උත්තරේ ගන්න පුළුවන් මේක තමයි ෆෝල්ට් එක. ඒක එක්ක ඔටෝ ඇරිලා දැන් නැත්නම් ඒක මොකද කියන්නේ ඉන්සිඩන්ට් එකක්ද නැත්නම් ඒක කියන්නේ දන්නවද? මෙරාට උඩින්නේ. ඔය ඒක දැන් ඒක ඉතින් අපි දන්නේ නැනේ කොහෙන්ද වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නේ දන්නවද? ඔටෝ ලීක් වෙලා දැන් නැත්නම් ඩෑම් එකේ ෆෝල්ට් එකක්ද කියලා අපි දන්නේ නැහැ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා. එතන තමයි. ඕකේ. එයි බය වෙන්නේ. අයි කවුද බයව? ඒ නේ ඔය එහෙම කියන්නවා. ඔය බය වෙන්නවා. කෙලින්ම දැන් ඔයා නිකන් හිතන්නකෝ නෑ මේතෙන්ට වතෝ යටවෙන්ද ඉතින් අරපු ඉනවා මෙතන යට උනේ ඒක තමයි අනිවාර්යයෙන්. ඒක තමයි අනිවාර්යයෙන්. හරි ඩෑම් එක ගෙරින්න කියලා මේක යට වෙනවා. ඒක දන්නේ නැහැනේ අපි මොනවද උඩේ කියලා. හරි. අරහෙන් ඇරියා කියනවා. හරි අපි නම කියනවා. අරහෙන් ඇරියා කියනවා. එහෙන් ඇරිලා මේක වතෝ ටික ඔක්කොම හිස්සුනා කියනවා. ඔව් හිස්සෙන්න ඕනේ. ඔය ගන්න තින්නකෝ. ඊට යාළු. ඒකට මෙහෙන් එන එක තියෙනවානේ. හරිද? මෙහෙන් එන එක බස් බහල් වහින්න නැතුව ඇරිය නැත්තම්. හරිද? මෙහෙන් තියෙන වතෝ ටික ඔක්කොම ඉවරයි. ඉවරයි. කොහෙද තියෙන එකද? පල්ලෙහා තියෙන. ඔව්. හරිද? ඒකට මේගොල්ලෝ අරින්න බෑ. මේගොල්ලෝ ඉන්ෆෝම් කරන්න නැතුව. ඔව් අනිවාර්යයෙන්. ඒකත් ඉතින් අපි දන්නේ අරින්න පුළුවන්ද බැරිද කියලා. අයි කිව්වොත් සාමාන්‍ය මෙහෙමනේ ලොකු අනතුරක් එද්දි අපි බේර ගන්න දුවනවද මේක මොකක්ද අනතුරද කියලා බලාගෙන ඉන්නවද නෑනේ. අපි දුවන්න ඕනේ අම්මලා කියලා. අය අරයට අනතුරු නෑනේ.
එතන ජොබ් කරන එක්කනට එයාට ජොබ් එක ඇවිල්ලා එතන තමයි. එයා තමයි ඒක බලාගන්නේ. අනිවාර්යයෙන්. ඒක තමයි අපි කියන්නේ. උඹ කෑ ගන්න. අපි කෑ ගහන්නේ. අපි කෑ ගහන්නේ. අපි අහන්නේ මේව. wait 1 minute. මේව. ඒ උඩට මට හරි උත්තරේ හම්බුනේ නෑ ওই දාව. හරිද? ඔයා දැන් මෙතන මේ ඇන්ටිය දැම්මා. මම කිව්වා ඇවිල්ලා මෙතන ෆෝන් එක ඉස්සල්ලාම මෙතන. එතනත් නැත්තම් එතනින් උඩ තිනවනේ. ඉහළ පොත් බලේ. එතන නම් ඒක ඉෂුව එකක් නෑ. ඒක හැම වෙලේම හරිනවා අහනවා. ඒක මේක නෑ. හැබැයි මම පහලක දිනවනේ. පහලක තමයි උඩරිම ඇවිල්ලා සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ මෙතනට මම රන්නේ. අනිවාර්යයෙන්. ඒක තමයි අපිටත් ඕනේ. ඒක එක්කෝ දන්නේ මෙහෙමයි කියලා. මම කියන්නේ මෙහෙම දෙයක් එයා කරා මෙයා කරා නෙවෙයි. අපි දන්නේ මොකද්ද උන්නේ ඈ අයිගොත් මේක අනතුරක්නේ. අන්න අයින දැන් කියන්නේ අනතුරක් කියලා. මම අනතුරු කියලා තමයි ඉස්සෙල්ලා ඉඳලා කියන්නේ. මම කිව්වේ මේ කොතනවත් මේ එයා මේ අපිව මරන්න මේ ඒක ඩෑම් එක කරලා දාලා කියලා. අපි එහෙම කියන මොනවා හරි වෙලා තියෙනවා. එයාගේ මේ හොයාගෙන දුරාටත් වැරදෙනවනේ. ඒ වගේ තමයි. that's the fault. දුරාට වැරදුනාට කමන්නේ තමන්ට වරද ගන්න. හරිද? තමන්ට වරද ගන්න. තමන් හැම වෙලේම සිය බුද්ධියෙන් කල්පනා කරලා 10 පාරක් 100 පාරක් කරලා තමයි වැඩක් කරන්නේ. අනිවාර්යයෙන්. එයා වැරද්දක් කරා කියලා ඔයාත් ඒ වැරද්දම කරන්න හදන්න එපා. ඔයා වැරද්දක් කරා කියලා ඔයා මෙහෙම මොඩ එකක් කරගෙන මම වරදක් කරන්නේ බෝඩේ උන්ට සාමාන්‍ය තරහ යනවා වැඩිනේ. තරහ යනවා වැඩි. මට තරහ යන්නේ. මට තරහ යන්නේ. මම too much cool. why you fire? ඔයාගේ fire එක වැරදි පැත්තට fire එක වැඩිනේ. ඔයා සාමාන්‍ය අම්මා ගායි මිනිහක් පත් වෙනවා වගේ මෙහෙ fire. go to the run. no. අපිට ඕනේ මොකක්ද උනේ. මට රස්සාව බාර දීලා තියෙන දෙයියෝ ඇවිල්ලා දෙයියෙක් වගේ තැනක් රකින්න නම් ඒක රැක්කේ නැත්නම් මිනිස්සු මරනවා කියලා දන්නවනම් මම ඒ ජොබ් එක මම මරුණත් ඒක කරන්න ඕනේ. නැත්නම් ඒ ජොබ් වලට යන්න තු ඉන්න ඕනේ. අපිටත් කොන්ද පණ නැහැ කියලා. ඔයගොල්ලෝ රෙද්ද ඔස්සම දුවලා හරිද දන්නේ මෙතන ඇවිල්ලා කියන්නේ අපි දිව්වා තමයි. දිව්වට අපි දුවලම කියන අපි තාම මෙතන ඉන්නවා. නේද? ඕගොල්ලෝ වැඩක් නැහැ. අයි. ඕගොල්ලෝ බිහිට නෙමෙයි දුවන්න ඕනේ. බිහිට දුවන්න. කොහෙට දුවන්නේ? උඩ පැත්තට වඩා කරන්නේ. පැනලා මැරෙන්නේද? පොත් බලන්න ගියේ වැඩ මින්නවාද ඒකද වැඩ කරන්න මොන සින්නවාද අයි මෙහෙම වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ මේක රිපෝට් නෑ ඒක මෙහෙමයි. දෙයක් වුණාට පස්සේ තේන. රිපෝට් එකක් ගැහුවද ඔයගොල්ලෝ? ඉතින් යට වෙලා ඉවරයිනේ. ඉතින් කොහේ කියන්නද යට වෙන්න යනවා කියලා. ඒක තමයි ඔයගොල්ලෝ ඉන්න ආරච්චිලාවත් ඔයගොල්ලෝ පාලි සභාවේ මොර්තේලාවත් කවුරුත් දන්නේ මේක යට කියලා. ඔව් දන්නේ නැහැ තමයි අපිත් කියන්නේ දන්නවා කියලා. දැන යට කරා කියලා කියන්නේ. මේ අපි කියන්නේ අම්මට උඩ වතුර උඩ දාලා පෑගුවා කියලා. මෙහෙම ඒක කාගෙන ෆෝල්ඩ් එකක්. ජස්ට් අපි ෆන්නේ. මොකද්ද කියලා අහන්නේ. මම දන්නවා මේක ෆන්ඩ බොන්ඩ නැද්ද කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. ෆන් එකට උනත් හරිද ඇත්තට දිනවා මම ෆන් කියලා. අනිවාර්යයෙන්. ඇත්ත දුක ගන්න බෑ. මේක මෙහෙම කරමු. හරි ෆන් උනත් මෙතන ජජස් කෙනෙක්ව දියමු. ඈ? ජජස් කෙනෙක්ව දියමු. හැබැයි හයි ක්ලාස් ජජස් කෙනෙක් නිකන් මේ ආල්බරුවෙක් නෙවෙයි. ජජස්ලා කියලා වැඩක් නෑ. අයිකෝ දැන් මෙතන ඉන්නවා සුපිරි ජජස් කෙනෙක් ඉන්නවා. එයාට තමයි මේක බාර දෙන්නේ. මොකද්ද උනේ? කවුද ඒ ජජස් කියලා මේ ලංකාවටම දන්නවා. එනවා. එයා නෙවෙයි. දැන් කියන එක නෙවෙයි. ඒ කියන්නේ මුල් ලංකාවට දන්න. එයාට තමයි බාර දෙන්නේ. Okay, just try. අපි දන්නවනේ අනිවාර්යයෙන්ම අසාධාරණ විදිහටම දෙනවාමයි. අනිවාර්යෙන් දෙන්න ඕනි. අසාධාරණ කරනවාමයි. හරි මේක වෙලා තියෙන්නේ මොකද්ද කියලා දන්නවා. අපිත් දන්නවා. මේක දැන් අපි දෙන්න කතා කරපු එක නිකන් අනේ එක අහගෙන ඉඳියා මේක අපිට නඩු දායිද දන්නේ නැහැ. ඔව් ඒක නෑ ඒතන අයිකෝත් අපි මේ සාමාන්‍ය ලංකා සාමාන්‍ය අනිවාර්ය අපේ ලව් ලංකා ශ්‍රී ලංකා ඒක අයිකෝත් අපි පිටරට හිටපුන් ලංකාවට තියෙන වටිනාකම අපි විතරයි දන්නේ. ඒක තමයි අපිට මෙච්චර කැක්කුම. තේරෙනවද? ඒක තමයි අපිට මෙච්චර අයිකෝත් ඔයා ඇත්තට රට ගිහිල්ලා නෑනේ මම ගිහිල්ලා තියෙනවා. මම සාමාන්‍යයෙන් මේ ඔච්චර කන්ට්‍රියුන්ත් එක්ක පුරුදු වෙලා ඇත්ත. මම දන්නවා කොයි රටේ එකද සාමාන්‍ය චුට්ටක් 100%ක් නෙවෙයි 105ක් හරින් දන්නවා. ඒ වුණාට ඔක්කොම ශ්‍රී ලංකාව කියවම ජස්ට් සැලුට්. අනිවාර්ය සැලුට් කරනවා. ඒ කියන්නේ අර එක ගම එහෙම කියන්නවද නෑනේ. තේරෙනවද? ඒ වගේ නේද ශ්‍රී ලංකාව කියවන සැලුට්. අපිත් කියන්නේ ඒ සැලුට් එක 100% තියෙන එක 1000 නෙවෙයි බිලියන් ගානට තියන්න ඕනේ. නෑ වාඩි වෙන්න ඕනේ. ඔයා මට හදාගන්න ඕක කරන්නේ.